හරි කට්ටිය එහෙනම් වැඩේ හරිනේ සෙට් නේ අද මතකයි නේද කරපු ටික හරි ඊළඟට ප්‍රවේණිය බලන් ඉන්නේ ප්‍රවේණියෙන් අනිවාර්යෙන් පාස් පේපර් ප්‍රශ්න ටිකක් කරනවා හරිද ප්‍රවේණිය පොඩ්ඩක් බලාගෙන ඉන්න මතකයි අපි තියරි සාකච්ඡා කරා හරි අපි ආයෝගයේ ප්‍රශ්න ටිකක් කරලා දාලා ඕකත් ඉවර කරලා දාලා අපි ඉස්සරහ වැටි කරයියා හරිද හරි එහෙනම් අනිවාර්යෙන් ඔයා අද දවසේ වැටි ටික අදම කියලා බලන්න ඕන හරි ඔයා හදපු කරන් ටික අද අනිවාර්යෙන් ගෙදර කියලා බලන්න ඕන හරි සෙල්ල කරන්න බෑ හරිද හරි මොකද ඔව් චිට්ටක්ද හරිද අනේ අම්බේ හරිද බලමු ඒ පාර මොකක්ද දන්නේ නැවද ආතලයක් දන්නේ නැහැ නේ හරි බලමු අපි හරිද සර් මං කොච්චර පාඩම් කරත් මට පාඩම් කරන ඒවා මතකෙ ඉන්නේ නෑනේ. හරි. මෙයා කියනවා සර් මං කොච්චර පාඩම් කරත් මට පාඩම් කරන ඒවා මතකෙ ඉන්නේ නෑලු. හරි. ඒක ඇත්තටම ඔයාගේ හැටි. හරිද? ඒ කියන්නේ ඔයා ආස කරන දේවල් ನೇවා කරන්න ඕනි. ඔයා දැන් මේ දවස්වල ආසාවෙන්ද පාඩම් කරන්නේ? නෑ පන්ති ඉන්නේ ආසාවෙන්ද? චුට්ටක් විතර ආසාවෙන් හරිද? හරි ඒ උනාට මෙහෙම හරිද මං කියන්නේ. ඔයා ආසාවෙන් කරන්න ඕන. ඔයා පාඩම් කරන එකත් ආසාවෙන් කරන්න. හරිද? මුලින්ම පාඩම් කරන එක ආසාවෙන් කරන්න. ඔයාට හීනයක් තියෙනවා. ඔයාට ටාගට් එකක් තියෙනවා. ඔයා ඒකට තමයි වැඩ කරන්න ඕන. තේරුණාද? ඒ වැඩ කරන කෙනෙක් තමයි ඔයාට සෑහෙන්න ගේමක් ගහ ගන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට මම මෙහෙම දෙයක් කියන්නම්කෝ පාඩම් කරන්නේ නැහැ, මතකින් නැහැ කියලා සීන් එකක් තියෙනවානේ. හරි. මට කියන්නකෝ මිනිස්සු ලෝකේ දෙවිදියයිනේ. එක්ක උදේ පාන්දර නැගිටින කට්ටිය නැත්තම් රැලි වෙනකන් ඇහැරලා ඉන්න කට්ටිය. කියන්නේ රැලි වෙනකන් පාඩම් කරන කට්ටිය නැත්තම් උදේ නැගිලා පාඩම් කරන කට්ටිය. ඔයාලා මොන කුලකටද අයිති වෙන්නේ කියලා මුලින්ම තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ ඔයාලට උදේ නැගිටින්නද පුළුවන්. ඔයාට රැ එළි වෙනකන් පාඩම් කරන්නද පුළුවන්. ඒකවා තේරුම් ගන්න ඕන මුලින්ම. ඔයාව හොයාගන්න. ඔයාව අඳුරගන්න. ඒ අඳුරගෙන මම ඔයාලට ප්ලෑන් එකක් කියලා දෙන්නම්. ප්ලෑන් එකක් කියලා කියන්නේ පොඩි ක්‍රමයක්. හරිද? මේක ඇත්තටම මට කියලා දුන්නෙත් මම ඔයාලට කියලාත් ඉදී. අර මම ඔයාලට කියලා දී නේද මේ නාවිනේ අලියදම්ම කියලා සයන්නාස නමක් ගැන. නාවිනේ අලියදම්ම කියලා හාමුදුරු කෙනෙක් ගැන. ඒ හාමුදුරු කියලා දුන්න ටෙක්නික් එකක්. මේක හරිද? මේක 100%ක් සාර්ථකයි. හරිද? මේක කළා ප්‍රතිඵල ගත්ත කට්ටිය ඉන්න ඕන තරම්. හරිද? ඔයාට කරන්න තියෙන. අපි හිතමුකෝ උදේ නැගින්න කෙනෙක් නම්. හරි. ඔයාලා උදේ නැගින්නවනම් අපි කියනවා සාමාන්‍ය උදේ 4ටවත් ඔයා නැගිටින්න ඕන. උදේ 4ට නැගිටලා ඔයා නැගිටලා මූණ හොදගෙන අතපය හොදගෙන ඔක්කොම කරගෙන පුටුවේ වාඩි වෙන්න ඕන. පුටුවේ වාඩි වෙලා ඒ හාමුදුරුවෝ කියනවා පාඩම් කරන්න කලින් එකපාර පාඩම් කරන්න පයින් එපා. ඩස් ගාලා පොත ගත්තා බලන්න ගියා. එහෙම නැහැ. ඔයාට මුලින්ම කරන්න තියෙන මොකක්ද දන්නවද? පොත අරගෙන විනාඩි 5ක් ඔයාගේ හුස්ම රැල්ල ගණන් කරන්න. ඒ කියන්නේ මොකද්ද? ඒකේ මොකද්ද මම මේ කතාව කලින් කියලා තිබ්බනේ හරි හුස්ම රැල්ල ගණන් කරනවට තියෙන්නේ ඒ කියන්නේ මොකද්ද ඔයා වාඩි වෙලා ඔන්න S2 පියාගෙන ඔයාගේ හුස්ම ගණන් කරන්න උඩට හුස්මක් ගද්දි 1 1 1 කියලා ඒ හුස්ම පිට කරද්දි 1 1 1 ආයි උඩ හුස්මක් ගද්දි 2 2 2 ආයි පිට කරද්දි 2 2 2 ඔය විදිහට එකේ ඉඳන් 8 වෙනකන් ගණන් කරන්න හරිද හිතේ මේක හරි කම්මැලි වැඩ නෑ නාතල්ලා ඔක් කළා බලන්න හරිද එක දවසක් කළා බලන්න එකේ ඉඳන් 8 වෙනකන් ගණන් කරන්න ඔය විදිහට උඩට ගද්දි 1 1 1 පල්ලයට ගද්දි 1 1 1 ඔය විදිහට එකේ ඉඳන් 8 වෙනකන් ගණන් කරන් යනවා ඊට පස්සේ තමයි සුපිරි ආතල් එක තියෙන්නේ. ඊට පස්සේ 8 ඉඳන් 1 වෙනකන් ගණන් කරන් යනවා ආපස්සට. 8යි 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 8යි. හරි හුස්ම ගද්දි 8යි 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 පිට කරද්දි 8යි 8යි. ඊට පස්සේ 7යි 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 පිට කරද්දි 7යි 7යි 7යි. ඔයාට ඕක කරද්දි වාගේ හිත එක තැනකට එනවා. ඔයාට ඔය පාඩම් කරපුවට ඇති පාඩම් කරන්න උවමනාවක් නැත්තම්. හරි මොකක් හරි ප්‍රශ්න දිනනවා නම් ඔයා මුලින් පාඩම් කරන්න ගන්න එපා. මොකක් හරි ගේමක් දීලා පාඩම් කරන්න ගන්න. මුලින්ම මොටිවේෂන් එකක් ගන්න. ඔයාට මේක කරන්න පුළුවන්. කරන්න ඕන. හරිද මේ ඉන්න තත්ත්වෙන් ගොඩ යන්න ඕනමයි හරිද ගේම ගන්න පුළුවන් වාට සෑහෙන ගේමක් ගතයි හරිද හරි එතකොට මුලින්ම කරන්නේ මොකද්ද වාඩි වෙනවා පාඩම් කරන්න අරගෙන හුස්ම ටික ගණන් කරා හුස්ම ටික ගණන් කරලා පොත අතර ගන්න ඔයාට වෙනදට වඩා පාඩම් කරපු දේවල් සෑහෙන මතක වෙයි හරිද හරි ඔයාලා බලලා try එකක් දෙන්න try එකක් දීලා මට කියන්නකෝ හරි එන පරිස්සමට ගිහින් එන්න ආයි බුවන් පරිස්සමින් හරිද හරි